සුබ සන්ධ්‍යාවක් හිතන්න යමක් එක්ක එකතුලා ඉන්න ඔයාලට. ඉතින් අදත් abroad live episode 8 වලින් මම ඔයගොල්ලන්ට තවත් හිතන්න යමක් අරගෙන ආවා. ඉතින් පුංචි වෙලාවක් මම ඔයගොල්ලන්ගෙන් ගන්නවා ඒ වෙනුවෙන්. ඉතින් හැමදාමත් මගෙත් එක්ක මගේ vlogs වලින් රැඳෙන ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මට කමෙන්ට් කරලා මාව ශක්තිමත් කරනවට ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඉතින් මගේ මොනවාම හරි අඩුපාඩුවක් දකිනවා නම් ඒ අයටත් ගොඩක්ම ස්තුතියි. ඉතින් අපි මේ සතුට හොයාගෙන ආපු ගමනක්නේ. ඉතින් මේ සතුට ඔයාලට හම්බුණා. මම අද ඔයගොල්ලන්ගේ පටන් ගද්දිම ප්‍රශ්නයක් අහනවා. ඔයාලගේ abroad life එක ඇතුලේ ඔයාලට අවශ්‍ය කරන සතුට හොයාගත්තද? ඒක මං හිතන්නේ සංකීර්ණ ප්‍රශ්නයක්. මගේ අත්දැකීමෙන් මං කියන්නම් අපි සතුට හොයාගෙන ආවේ අපි මිල මුදල් හම්බ කරගන්න නම් මං හිතන්නේ අපි සතුට නැති කරගෙන තමයි ඒ ගමන ආවේ. ඒක තමයි මගේ අදහස. ඔයාගේ අදහසත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් අපි හැමදාම සතුටෙන් හිටියා අපේ නිදහස රැඳුන තැන. අපි සතුටෙන් හිටියා. අපේ කම රැඳුන තැන අපි සතුටෙන් හිටියා. ඉතින් අපිට සමහර විට අඩුපාඩුකම් තියෙන්න ඇති. නමුත් අපි එදා සතුටෙන් හිටියා. නමුත් මේ පිටරට ලයිෆ් එක ඇතුලේ මොන දේ මොන සැප සම්පත් මොන දේ තිබ්බත් මොකක් හෝ දෙයක් මගේ හැරුණා කියලා මට විතරද හිතෙන්නේ. මං හිතන්නේ ඔයාටත් ඒක හිතෙනවා ඇති. ඉතින් මං කියන්නම් ඔයාලට ජීවිතය වෙනස් කරගන්න පුළුවන් අයිඩියා එකක්. ඔයාලා හිතනවාද ඩොලර් 149කට ඔයාලගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා? මට නම් මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට ගෙනියන්න පුළුවන් වුණා. මොකද මං කරන ජොබ් එකට අමතරව සයිඩ් හසල් එකක් විදිහට මට ස්ටාර්ට් කරන්න පුළුවන් වුණා අර ඩොලර් 149ට. ඉතින් ඒ ගත්ත ස්ටාර්ට් එක නිසා අද මම මගේ ෆ්‍රීඩම් එක උපරිමයෙන්ම භුක්ති විඳිනවා. ඒ වගේම තමයි මට හොඳ ට්‍රේනින් සයිට් එකක් තියෙනවා. මට ගොඩක් දේවල් ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි මට කෝච් කෙනෙක් ඉන්නවා, මෙන්ටර් කෙනෙක් ඉන්නවා, හොඳ ගෲප් එකක් ඉන්නවා. ඒ කියන්නේ අපි අර බිස්නස් පාර්ට්නර්ස්ලට වඩා එහා ගිය ඒක ඇතුලේ පුදුම බැඳීමකින් අපිට අපේ පේජ් එකේ අපේ පෝස්ට් එකකට ලයික් එකක් දාන්න බලාගෙන ඉන්න බිස්නස් පාර්ට්නර්ස්ලා ඉන්නවා. ඒ වගේ ලස්සනට ඒ කියන්නේ එකිනෙකාට උදව් කරගෙන යන ගමනක් මේක. ඉතින් ඔයා හිතනවාද ඔයා මේ බිස්නස් එකට එන්ටර් වුණා කියලා ඔයා තනි වෙයි කියලා? කවදාවත් නැහැ. කවදාවත් ඔයා තනි වෙන්නේ නැහැ. ඔයා වැටෙන තැනකදී ඔයා වෙනුවෙන් ඕනම කෙනෙක් ඔයත් එක්ක ඉන්නවා. ඔයාට සපෝට් එකට ඕනම කෙනෙක් ඔයත් එක්ක ඉන්නවා. ඉතින් ඔයත් කැමති නම් ඩොලර් 149කට ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න. ඔයාගේ ඔය සතුට හොයාගෙන ආපු ගමනේදී ඔයාට මගහැරිච්ච තැනක් ස්ටාර්ට් කරන්න කැමතිද? ඉතින් මම කියන්නම් ඔයාට ඒ කරන්න ඕන විදිහ. ඉතින් මම අද vlog එකෙන් ඔයාලට කරන්න ඕන විදිහ මතක් කරන්නේ නැහැ. ඕගලන්ට පුළුවන් personally මට message කරලා මගෙන් මේ දේ දැනගන්න. මම vlog එකෙන් ඔයාලට හැමදාම අරගෙන එන්නේ අපේ මේ abroad life එක ඇතුලේ අපිට මුණ පාන්න වෙන ගැටලු සහ අපිට හිතන්න ඕන කරන දේවල් ගැන. ඉතින් මං හිතනවා අපේ ජීවිතේ සතුට හොයාගන්න පුළුවන් අපිටම තමයි කියලා. ඒක මං හැමදාමත් හිතන දෙයක්. ඉතින් ගිහිල්ලා ඉන්නම් අදත් මගෙත් එක්ක රැඳිලා හිටියට මට ඕගොල්ලන්ගේ අර busy time එකෙන් පොඩි time එකක් දුන්නට ගොඩක්ම ස්තුතියි. ගිහිල්ලා ඉන්නම්. සුබ දවසක් ඔයාලා හැම දිනාටම. මේ සතියේ හිතන්න යමක් අරගෙන මං ආවා ඔයගොල්ලන්ගේ ආලින්දයට.